ආයුබෝවන් දුවේ පුතේ විදුලි යන්ත්‍ර පිළිබඳ වීඩියෝ පාඩම් මාලාවේ දෙවන වීඩියෝ එකක් සමාද ඔබ එකතු වන්නේ අද අපි අද පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ජල විදුලි බලය නිෂ්පාදනය පිළිබඳව සවිස්තරව අපි බලමු ජල විදුලි නිෂ්පාදනය කොයි ආකාරයකද සිදු කරන්නේ කියලා අපි පහුගිය වීඩියෝවෙන් කතා කළා විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන ශක්ති ප්‍රභවයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව ඒ යටතේ අපි කතා කළා ප්‍රධාන වශයෙන්ම පුනර්ජනනීය ශක්ති ප්‍රභව සහ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව පිළිබඳව අද අපි ඒ යටතේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් වන ජල විදුලි බල නිෂ්පාදනය පිළිබඳව සවිස්තරව සාකච්ඡා කරමු. ජල විදුලි බලය නිෂ්පාදනය කිරීමේදී අපි ජලාශයක් තුල රැස් කරගත්ත ජලයේ ගබඩා වී තිබෙන විභව ශක්තිය අපි චාලක ශක්තිය බවට පරිවර්තනය කර ගන්නවා ජලයේ මේ චාලක ශක්තිය මගින් ජල රෝධයක් කරකවීමෙන් ජල රෝධය හා සම්බන්ධ කරලා තිබෙන විදුලි ජනකය භ්‍රමණය කිරීමෙන් තමයි අපි ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ. එතන මේ ක්‍රියාවලිය පිළිබඳව අපි ටිකක් සවිස්තරව බලමු. ඔබට පේන්නේ මේ විදුලි බලාගාරයක හරස් ගඩක්. එතන මේ විදුලි බලාගාරය සකස් කිරීමේදී අපි සිදු කරන්නේ අපේ භූමිය මත ගලා යන ගංගාවක් ජලපාරක් අපි හරහා වේලක් බැඳීමෙන් එම ජලය අපි ජලාශයක් තුළට රැස් කර ගන්න උදාහරණයක් විදිහට ලංකාවේ රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා, කොත්මලේ වගේ ජලාශ වලට ඔබ ගිහිල්ලා ඇති. ඒකට ලොකු ඩෑම් එකක් බැඳලා මේ වැව් බැම්මක් වගේ ලොකු බැම්මක් ජලාශ බැම්මක් ඉදි කිරීමෙන් මේ බැම්ම මගින් තමයි මේ ජලය රඳවා ගන්නේ. ගලාගෙන යන ජල පහරක් අවහිර කිරීමෙන් තමයි මෙම ජලාශ නිර්මාණය කරගන්නේ. ඔබ දන්නවා ඇති මෑත කාලයේ බිහි කරපු අලුම ජලාශ තමයි මොරගහ කන්ද ජලාශය. ඔබගේ සාමාන්‍ය දැනීමට ලංකාවේ භාවිතා වන ජල විදුලි බලාගාර මොනවද? ඒවා පිහිටලා තිබෙන කුමන ස්ථානවලද කියන තොරතුරු ඔබ සොයාගෙන යන්න අන්තර්ජාලය පරිශීලනය කරන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියට ගියාම අපිට මේ පිළිබඳ සවිස්තර තොරතුරු ලබා ගන්න පුළුවන්. අද අපි බලමු කොහොමද මේ විදුලි බලය නිෂ්පාදනය වන්නේ කියලා. එතකොට මේ ජලාශයේ වේල්ල මගින් රැස් කරගත්ත ජලය වේල්ලේ දාලා තිබෙන දොරටු මගින් අපි පාලනයකින් යුතුව යොමු කරනවා නල මාර්ගයක් ඔස්සේ අපි යොමු කරනවා ටර්බයිනයක් වෙතට. එතකොට පෙන් ස්ටෝක් කියලා කියන්නේ අපි නල වලට. එතකොට මේකේ පීඩන උමගක් තිබෙනවා. මේ පීඩන උමගේ හරස් කර ක්‍රමයෙන් කුඩා වෙන විදිහට සකස් කරලා උමග කෙලවරදී අපි වාහනය වලින් නිෂ්පාදනය කරපු නල රාශියකට මේ ජලය රැගෙන මේ නලවල පිටමු අපි සම්බන්ධ කරනවා ජල රෝධයක් සමග. අපි ඒ ජල රෝධය තමයි ටර්බයිනය කියලා හඳුන්වන්නේ. මේ සඳහා විවිධාකාරයේ ස්වරූපවල ජල රෝධ අපි භාවිතා කරනවා. ඔබට ඒ පිළිබඳව මේ පාඩමෙහිදී සවිස්තරව ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ජල රෝධයේ අක්ෂය හා සම්බන්ධ වෙලා තියෙනවා ජෙනරේටරයේ අක්ෂය. එතකොට ජෙනරේටරය භ්‍රමණය වීමෙන් ජෙනරේටරය කියන්නේ විද්‍යුත් ජනකය භ්‍රමණය වීමෙන් එහි ඉපදෙන විද්‍යුත් ශක්තිය අපි අධිකර පරිණාමකයක් කරහා වර්ධනය කරගෙන එම විදුලි ශක්තිය අපි සම්ප්‍රේෂණය කරනවා විදුලි බල අවශ්‍යතාවයන් සඳහා ජාතික වශයෙන්. ඉන් අනතුරුව මේ ජලාශයෙන් පිට වෙලා යන ජලය අපි වාරි කටයුතු සහ පරිභෝජන අවශ්‍යතාව සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ජල විදුලි බලය නිපදවීම. ජලයේ තිබෙන විභව ශක්තිය සහ චාලක ශක්තිය උපයෝග කරගෙන අපට විදුලි බලය නිපදවීමට හැකියාව ලැබෙනවා. ජලයේ තිබෙන චාලක ශක්තිය මගින් සරල ජල රෝධයක් කරකවා ගැනීමෙන් මුල් කාලයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා චලිතයන් ලබා ගත්තා, භ්‍රමණ චලිතයන් ලබා ගත්තා. වර්තමානයේ ලෝකේ ජලයේ ප්‍රවේගය උපයෝග කර ගැනීමෙන් ටර්බයිනයක් කරකවීමෙන් එහා සම්බන්ධ විදුලි ජනකයක් භ්‍රමණය කර ගැනීමෙන් විදුලි බලය නිෂ්පාදනය කරනවා. ඒ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තිබෙනවා. ඩෑම් එකක් මගින් ජලයේ විභව ශක්තියත් දොළ පහරක ගලා යන ජලයේ චාලක ශක්තියත් අපට විදුලි බලය නිපදවීම සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. වේලක් මගින් ඉදිකරන ලද ජලාශයේ ජලය ටර්බයිනය වෙත ගලා යාමට සලස්සා එම ජලයේ තිබෙන චාලක ශක්තිය මගින් විදුලි ජනකය භ්‍රමණය කර ගැනීමෙන් නිපදවන විදුලිය අධිකර පරිණාමකයක් මගින් වර්ධනය කර වැඩි වෝල්ටීයතාවයක් ලෙස බෙදා හැරීම සිදු කරනවා. ඒ වගේම ගලා යන ගංගාවක තිබෙන ජලය අපට නලවැලක් කරහා ටර්බයිනයක් වෙත යොමු කර ගැනීමෙන් එමගින් විදුලි ජනකයක් කරකවා අපට විදුලිය නිපදවීමේ හැකියාව පවතිනවා.
ලෝකේ භාවිතා වන විදුලි පුනර්ජනනීය ශක්ති ප්‍රභව අතරින් ජල විදුලි බලය ප්‍රධානම වැඩිම ප්‍රමාණයක් ජල විදුලිය තමයි භාවිතා වන්නේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයක් විදිහට. එහි වාසි විදිහට පිරිවැය අඩුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය අඩුයි. ඒ වගේම පහසුවෙන් විදුලි නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වැඩි ජවයක් ජනනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම ජලාශයේ බැම්ම මගින් ගම් වතුර තත්ත්වයන් වැළැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වගා අවශ්‍යතා සහ වාරි අවශ්‍යතා සඳහා ජලය ලබා දීමේ හැකියාවත් පවතිනවා. අවාසි ගැන අපි බැලුවොත් එහෙම ජලාශය මගින් ගංගාව අවහිර කරන නිසා එම ගංගාවේ ජීවත් වුණු ජල ජීවීන්ට සහ ශාකවලට හානි වන්න පුළුවන්. ඒ වගේම අධික වර්ෂා තත්ත්වවලදී වේල බිඳී යාමෙන් පරිසරික ගැටලු ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වේල නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන සිමෙන්ති නිෂ්පාදනයේදී අධිකව කාබන් ඩයොක්සයිඩ් පිටවීම මගින් පරිසර දූෂණයද සිදු වෙනවා. අපි බලමු ජල විදුලි බලාගාරයේ ප්‍රධාන කොටස් මොනවද කියලා. ජල විදුලි බලාගාරයට අදාළව ජලාශය සඳහා ජලය ලබා දෙන පෝෂක ප්‍රදේශයක් තිබෙනවා පළමුවම. ඒ වගේම මේ පෝෂක ප්‍රදේශයේ ලැබෙන ජලය එක්රැස් කර ගැනීම සඳහා ජලාශයක් අවශ්‍ය වෙනවා ජල විදුලි බලාගාරයකදී. ඒ වගේම මේ ජලාශයේ තිබෙන ජලය ජල විදුලි නිෂ්පාදනය කරන ස්ථානය දක්වා විදුලි බලාගාරය කලා රැගෙන යාමට ජලාශයේ ඉඳලා අපි භාවිතා කරන පීඩන උමගක් ප්‍රෙෂර් ටනල් එකක්. ඒ වගේම පීඩන උමගේ කෙළවර අපි සර්ජන කුටියක් සවි කරලා තිබෙනවා සර්ච් චේම්බර් එකක්. ඒ වගේම ඒ සර්ච් චේම්බර් එකෙන් පස්සේ අපි පීඩන උමගේ පැමිණ ජලය කොටස් වලට බෙදාගෙන නල වැලක් මගින් අපි නල වැල හඳුන්වන පෙන් ස්ටොක් නල කියලා නැත්නම් පෙන් ස්ටොක් එක කියලා කියනවා. මේ නල මගින් අපි තලමමන වෙත රැගෙන යනවා. එහෙනම් ඊළඟ කොටස තමයි තලමමනය. අවසාන කොටස තමයි ජල විදුලි බලාගාරයේ ජනකය මගින් ලැබෙන විද්‍යුත් ශක්තිය අපි පාලනයකින් යුතුව ට්‍රාන්ස්ෆෝමරයක් කරහා නැත්නම් පරිණාමකයක් කරහා අපි අධිකර පරිණාමකයක් කරහා ජාතික විදුලි බල පද්ධතියත් සමග සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නවා. අපි මුලින්ම බලමු මේ කොටස් පිළිවෙල අවශ්‍යතාවය සහ වැදගත් කරුණු අපි එකිනෙක සාකච්ඡා කරමු. අපි පළමුව බලමු පෝෂක ප්‍රදේශය catchment area එක සම්බන්ධව. පෝෂක ප්‍රදේශයක් කියලා කියන්නේ වර්ෂය පුරාම හොඳින් වර්ෂාපතනය ලැබෙන ජල උල්පත් බහුල ප්‍රදේශවල තමයි විශේෂයෙන්ම ජල විදුලි බලාගාර අපි ඉදි කරන්නේ. එම ජල විදුලි බලාගාරය සඳහා ජලය එකතු වන ප්‍රදේශය අපි හඳුන්වනවා පෝෂක ප්‍රදේශය කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ජල පහරක් ගලාගෙන ඉද්දී ජල පහරට දෙපැත්තේ තියෙන කඳු බෑවුම් වලින් ඉඳලා කඳු බෑවුම් ඔස්සේ ජලය ගලාගෙන විත් මේ ජලාශය තුළට එක්රැස් වෙනවා. එතකොට මේ ජලය එක්රැස් කර ගැනීම සඳහා ඒ ජලාශයට ජලය ලැබෙන ප්‍රදේශය අපි හඳුන්වනවා පෝෂක ප්‍රදේශයක් විදිහට. විශේෂයෙන්ම මේ පානීය අවශ්‍යතාවයන් සඳහා අපි මේ ජලය භාවිතා කරන විට මේ පෝෂක ප්‍රදේශයන් අපි අධි ආරක්ෂිත ප්‍රදේශයන් විදිහට නම් කරනවා. මොකද මේ පෝෂක ප්‍රදේශවල තිබෙන ගස් කොළන් කැපුවොත් ඒ වගේ මේ පෝෂක ප්‍රදේශ වලට අපද්‍රව්‍ය එක්වුනොත් එහෙම ඒ අපද්‍රව්‍ය මේ ජලාශය තුළට ගලාගෙන එමින් මේ ජලයේ තියෙන ගුණත්වය වෙනස් වෙන්න පුළුවන්. එම නිසා පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරගත යුතුයි ජලාශයේ ජල ධාරිතාවය සුරකීම සඳහා. දැන් අපි බලමු ජලාශය පිළිබඳව. පෝෂක ප්‍රදේශයේ සිට ගලා යන ජල ධාරා එකතු වෙලා ගඟක් ඇලක් නිර්මාණය වෙනවා. මේ ගඟ හෝ ඇල නිම්න ප්‍රදේශයේදී හරස් කොට කඳු දෙක අතරින් අපි වේලක් බැඳීමෙන් තමයි ජලාශයක් ඉදි කරගන්නේ. ඒතර ජලාශයක් ඉදි කිරීමේදී ඉතා විශාල පිරිවැයක් දරන්නේ මෙන්න මේ වේල්ල සකස් කර ගැනීම සඳහා. ඒ වගේම මේ වේල්ල ඉතා නිවැරදිව පාලනයකින් යුතුව අපි නිර්මාණය කරගත යුතු වෙනවා. ඒ වගේම මේ වේල්ල අපි වාන් දොරටු නිර්මාණය කරනවා. මේ වාන් දොරටු මගින් අපිට ජලය පාලනයෙන් යුතුව යොමු කර ගන්නවා අපේ විදුලි බල අවශ්‍යතාවයන් වලට සහ පෝෂක ප්‍රදේශ වල වැසි ලැබෙන කාල සීමාවලදී වැඩිපුර එකතු වෙන ජලය පිටාර දැමීම සඳහා පිටාර දොරටුත් එම ජලාශය තුල අන්තර්ගත වෙනවා. අපි බලමු ඊළඟට පීඩන උමග ගැන. පීඩන උමග කියලා කියන්නේ ප්‍රෙෂර් ටනල් එක. ඒතර ජලාශයේ ඉඳලා ජලය විදුලි බලාගාරය දක්වා රැගෙන යන මාර්ගය තමයි අපි පීඩන උමග විදිහට හඳුන්වන්නේ. මේ උමගේ හරස්කඩ ආරම්භයේදී විශාලවත් ක්‍රමයෙන් කුඩා වෙන විදිහට තමයි අපි සකස් කරන්නේ. ක්‍රමයෙන් කුඩා වෙන විදිහට සකස් කරන්නේ ගලාගෙන යන ජලයේ පීඩනය සහ ප්‍රවේගය වැඩි කර ගැනීම සඳහා තමයි මේ හරස්කඩ ක්‍රමයෙන් කුඩා කරන්නේ. මේ උමග නිතර ජලය ගලා යන උමගක් නිසා මේ උමගේ අභ්‍යන්තරය අපි කොන්ක්‍රීට් වලින් ආස්තරණය කරනවා. මොකද පස් තිබ්බොත් එහෙම මේ පස්සේදී සෝදාපාලුව ලක් වෙන්න පුළුවන්. එතකොට මේ උමග තුලින් කාලයක් ගලාගෙන යාමේදී පොළවේ
නායයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව නවම කිරීම සඳහා අපි මේ උමග කොන්ක්‍රීට් වලින් ආස්තරණය කරලා තමයි සකස් කරන්නේ. පීඩන උමගේ කෙළවර තිබෙන්නේ සර්ජන කුටීරය. සර්ජන කුටීරය විශේෂ කාර්යයක් ඉටු කරනවා. මොකද අපි දන්නවා මේ ජලාශයෙන් ලැබෙන ජලය අපි පාලනයකින් යුතුව තලපමණයන් වෙත යොමු කිරීමෙන් තමයි ටර්බයිනේ කරකවා ගන්නෙ. මේ ටර්බයින කැරකවීම සඳහා ලැබෙන ජල ප්‍රමාණය අඩු වැඩි කර ගැනීමට සහ වගේම නඩත්තු කටයුතු වලදී අපිට සිදු වෙනවා ටර්බයිනේ වෙත ජලය ගලා යාම නැවැත්වීමට. ඒ වගේ අවස්ථාවක මෙම කපාට වැසීමේදී අපි දන්නවා සාමාන්‍ය අපි ටැප් එකක් හයියෙන් වැහුවත් නලය තුල ලොකු පීඩනයක් ඇති වෙනවා. අපි ඔබ අත්දැකලා ඇති ටැප් එකක් වේගයෙන් වහන වෙලාවක පොඩි කම්පනයක් ඇති වෙනවා මේ නල පද්ධතියේ. ඒ தත්ත්වය තමයි අපි සර්ජනීය කියලා කියන්නේ. මේ සර්ජන தත්ත්වය මේ නල මාර්ගය තුලත් ඇති වෙන්න පුළුවන්. මේ පීඩනම කරහා එන ජලය නල මාර්ගය ඔස්සේ ටර්බයිනේ වෙත ගමන් කරනවා. ඒතර මේ නල මාර්ගයේ තියෙන කපාට වැසීමේදී එක්වරම අධික පීඩනයක් ඇතිවීමෙන් නල වලට හානි වීමේ හැකියාවක් තිබෙනවා. නල වලට හානි වීම වැළැක්වීමට මේ පීඩන තරංගය නැවත පාලනය කර ගැනීම සඳහා තමයි මේ සර්ජන කුටිය සකස් කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් වේල්ලේ ජල මට්ටමට වඩා වැඩි ජල උසකට ජලය ගමන් කර හැකි වෙන තමයි කුරුණක් ආකාරයට මේ සර්ජන කුටිය අපි සකස් කරලා තිබෙනවා. මේ පීඩනුමගේ කෙළවරට වන්නට බගින් කරන්නේ කපාට වැසීමේදී ඇතිවෙන ආපසු ඇතිවන පීඩන තරංගය මගින් නල පිපුරා යෑම වැළැක්වීම තමයි මේ සර්ජන කුටිය මගින් ඉටු කරන කාර්යය වන්නේ. ඊළඟට අපි බලමු නල වැලෙන් කරන කාර්යය මොකක්ද කියලා. විශේෂයෙන්ම සුළු ආනතයක් කරද්දී තමයි අපි බොහෝ විට පීඩන උමක නිර්මාණය කරන්නේ. පීඩන උමගේ ගලා එන ජලයේ වේගය තවත් වැඩි කර ගැනීම සඳහා අධික අනුක්‍රමණයක් සකස් කරන්න ඕනේ. මේ අනුක්‍රමණය සකස් කිරීම සඳහා තමයි අපි වානේ නලවැලක් භාවිතා කරන්නේ. මේ වානේ නලවැලෙත් විස්කම්භය ආරම්භයේදී විශාලවත් ටර්බයිනය කරා ලංවන විට විස්කම්භය කුඩා වන විදිහට තමයි සකස් කරන්නේ. ටර්බයිනය වෙත ළඟා වන විට කුඩා වන විදිහට තමයි සකස් කරන්නේ. එතන මේ නලවැල ඔස්සේ ලැබෙන ජලය කපාට හරහා ජෙට්ටෝ විකට් ගේට්ටු භාවිතා කරලා තලබමණයක පෙතිහා කැටීමට සැලැස්වීමෙන් තමයි තලබමණය භ්‍රමණය වන්නේ. එතන තලබමණය භ්‍රමණය කිරීමේදී නියමිත සංඛ්‍යාතයකට අනුව භ්‍රමණය විය යුතුයි. එතන මේ භ්‍රමණය වන වේගය අනුව තමයි ජනනය වන විදුලියේ සංඛ්‍යාතය තීරණය වන්නේ. එම නිසා අපිට අවශ්‍යයි බලාගාරය තුළින් නිපදවන විදුලියේ සංඛ්‍යාතය ආසන්න වශයෙන් නියත පරාසයක පවත්වා ගත යුතුයි. ඒ සඳහා අපිට උදව් කරනවා ජෙට් සහ විකට් ගේට්ටු මගින් තලබමණය වෙතට ගලා යන ජලය පාලනය කිරීමෙන් තමයි මේ ටර්බයිනේ භ්‍රමණය වීමේදී ඇතිවන විදුලියේ නිෂ්පාදනය වෙන විදුලියේ සංඛ්‍යාතය පාලනය කිරීම අපි සිදු කරන්නේ. ඔබට මේ රූපයේ පෙරෙන්නේ නලවැලක්. ඔබ දැකලා ඇති ඔබ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවක මේ වගේ නලවැල් තිබෙනවා. ඉහළ ජලාශයේ සිට ජල විදුලි බලාගාරය දක්වා අධික පීඩනයකින් සහ වේගයකින් යුතුව ජලය රැගෙන යාමට තමයි මේ නලවැල් භාවිතා වන්නේ. නලවැල කෙළවර අපි ටර්බයින් හා සම්බන්ධ වෙන ජල ප්‍රමාණය තීරණය කිරීම සඳහා විකට් ගේට්ටු යොදලා තියෙනවා. එතකොට මේ ජෙට් සහ විකට් ගේට්ටු පාලනය කිරීම සඳහා විදුලියෙන් ක්‍රියා කරන ගවර්නරයක් භාවිතා කරනවා. මේ ගවර්නරය මගින් තමයි සංඛ්‍යාතය හසුරවා ගැනීම එහෙම නැත්නම් නියත සංඛ්‍යාතයක් ලබා ගැනීම සඳහා තලබමණය වෙත පැමිණෙන ජල පහරේ වේගය නියතව පවත්වා ගනිමින් තලබමණයේ භ්‍රමණ වේගය නියතව පවත්වා ගන්නේ. ඊළඟට අපි බලමු තලබමණය කියන්නේ කුමක්ද කියලා. තලබමණය කියන එක සරලවම සඳහන් කළොත් අපිට මේ ජල රෝධයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ජල රෝධය වඩාත් සංවර්ධනාත්මකව සකස් කරපු උපාංගයේ විදිහට අපිට තලබමණය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර ජල විදුලි බලාගාරවල භාවිතා වන තලබමණ අප හඳුන්වනවා ද්‍රාව ප්‍රාථමික චාලකයක් විදිහට. එතකොට ද්‍රවයේ තියෙන චාලක ශක්තිය මගින් තමයි මේ සෑම තලබමණයක්ම භ්‍රමණය වීම සිදුවන්නේ. බලමු ජල විදුලි බලාගාරයක් සඳහා තලබමණයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක මොනවද කියලා. පළවෙනි සාධකය තමයි ජල හිස. කොච්චර වෝටර් හෙඩ් එකකින්ද මේ තලබමණය වෙත ජලය ලැබෙන්නේ කියන කාරණේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ වගේම තලබමණය වෙත ගලාගෙන එන ජල පරිමාව කොපමණද කියන එක පිළිබඳව අපි සුදුසු තලබමණ වර්ගය තෝරා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු වෙනවා. අපි ඊළඟට බලමු තලබමණ කොයි ආකාරයකටද වර්ගීකරණය වෙන්නේ, මොන විදිහට ලෝකයේ භාවිතා වන තලබමණ තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම තලබමණ වර්ග දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. එක් වර්ගයක් තමයි ප්‍රතික්‍රියක වර්ගයේ තලබමණ, අනිත් වර්ගය තමයි ආවේගී වර්ගයේ තලබමණ. ප්‍රතික්‍රියක වර්ගයේ තලබමණ නැවත අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ෆ්‍රාන්සිස් වර්ගයේ තලබමණ සහ අවරපෙති වර්ගයේ තලබමණ විදියට.
අවරපෙති වර්ගයේ තලමමන වර්ග දෙකක් වර්ගය තවදුරටත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්ථීර පෙති සහිත තලමමන සහ වෙනස් කළ හැකි පෙති සහිත තලමමන විදිහට. ඒ වගේම ආවේගී වර්ගයේ තලමමන ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. පෙවිල්ටන් වීල් වර්ගය සහ ක්‍රොස් ෆ්ලෝ වර්ගය ලෙස. අපි මේ ජල රෝධ වර්ග පිළිබඳව අපි මෙතෙන් සිට කෙටියෙන් සාකච්ඡා කරමු. ඔබට පේන්නේ මේ ෆ්‍රාන්සිස් වර්ගයේ ජල රෝධයක්, එහෙම නැත්නම් ටර්බයිනයක්. ඒ වගේම වෙනස් කළ නොහැකි පෙති සහිත පොපෙලා වර්ගයේ තලමමනයක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම ක්‍රොස් ෆ්ලෝ වර්ගයේ තලමමනයක්, කප්ලාන් වර්ගයේ වෙනස් කළ හැකි පෙති සහිත තලමමනයක්, ඒ වගේම පෙවිල්ටන් වීල් වර්ගයේ තලමමනයක් ඔබට මේ රූප වලින් දැක් ගන්න පුළුවන්. අපි බලමු මුලින්ම ප්‍රතික්‍රියක වර්ගයේ තලමමන පිළිබඳව. අර ප්‍රතික්‍රියක වර්ගයේ තලමමන වඩාත් යෝග්‍ය වන්නේ අඩු හෝ මධ්‍යම ජල හිසක් සහිත වැඩි ජල පහරක් සහිත ස්ථානවල. ඒ කියන්නේ වැඩි ජල ධාරාවක් පැමිණෙන, ඒ කියන්නේ ජල පරිමාව වැඩි අඩු හෝ මධ්‍යම හිසක් සහිත ජලාශවල තමයි ප්‍රතික්‍රියක වර්ගයේ තලමමන වඩාත් සුදුසු වන්නේ. මෙම තලමමනය හරහා ගලා යන ජල පහර ඔස්සේම පිහිටවන ලබන අතර ජල පහර එක්වරම තලමමනය මත පතිත වේ. ගලාගෙන ජල පහරට ඍජුවම තමයි මේ තලමමනය විවෘත වෙන්නේ. මේ ප්‍රතික්‍රියක වර්ගයේ තලමමන වලින් වඩාත් ජනප්‍රිය තලමමනය වන්නේ පොපල ගණයට වැටෙන කප්ලාන් කියන වෙනස් කළ හැකි ප්‍රතිසහිත තලමමනය තමයි ප්‍රතික්‍රියක වර්ගයේ තලමමන වල බහුලවම භාවිත වන තලමමනය වන්නේ. ඒ වගේම අපි බලමු ෆ්‍රාන්සිස් වර්ගයේ තලමමන. ෆ්‍රාන්සිස් වර්ගයේ තලමමන ගත්තාම මේ යෝග්‍ය වන්නේ මධ්‍යම ජල හිසක් සහිත බලාගාරවලට සහ අධික පීඩනයක් යටතේ තමයි අපි මේ ජලය අපට ලැබෙන්නේ තලමමනේ වෙත. එතකොට මධ්‍යම ජල හිසක් කියලා කියන්නේ සාමාන්‍ය මීටර 40ක් මීටර 60ක විතර හිසක් සහිත ජල හිසක්. එතකොට මේ ජල හිස සහිතව අධික පීඩනයක් යටතේ විකට් ගේට්ටු වලට ඇතුළු වන ජලය වක්‍රාකාර භ්‍රමණ තල මත ගැටිලා තමයි මේ භ්‍රමණය සිදු කරන්නේ. එතකොට මේ භ්‍රමණය වන මෙම ෆ්‍රාන්සිස් වර්ගයේ තලමමන වල අක්ෂය සිරස් අතර සිදින විදිහට තමයි සවිකිරීම සිදු කරන්නේ. අපි ඊළඟට බලමු කප්ලාන් වර්ගයේ තලමමන පිළිබඳව. ප්‍රතික්‍රියක වර්ගයේ අවරපෙති ගණනට වැටෙන තලමමනයක් තමයි කප්ලාන් තලමමනය. කප්ලාන් තලමමනය ගැන බොහොඳින් මතක තියාගන්න. නිතර විභාග ප්‍රශ්න වලදී අහන තලමමනය. ප්‍රතික්‍රියක වර්ගයේ අවරපෙති ගණනයට තමයි අයත් වන්නේ. ඒතර මේ කප්ලාන් තලමමනය වඩාත් යෝග්‍ය වන්නේ අඩු ජල හිසක් සහ වැඩි ජල ධාරාවක් සහිත ස්ථාන වලට. අඩු ජල හිසක් කියලා කියන්නේ සාමාන්‍ය මීටර් 10ක් මීටර් 40ක පමණ ජල හිසක් තිබෙන අවස්ථා. එතන මේදී අක්ෂය සිරස් අතර තමයි කප්ලාන් තලමමන වල සවිවීම සිදු වෙන්නේ. එතකොට අපට පේනවා මේ ජල පහර මේ පැත්තෙන් ගලාගෙන එද්දී මේ තලමමනේ පෙති මත ගැටෙනවා. මේ පෙති තියෙන්නේ තිරස් තලයක. පෙති තිරස් තලයක තියෙන නිසා අක්ෂය තියෙන්නේ සිරස් තලයක. මේ අක්ෂය සිරස් අතර තියෙන එක තමයි කප්ලාන් තලමමනේ තියෙන සුවිශේෂීතාවය. එතකොට මේ ජලයේ ප්‍රවේගය නිසා මේ තලමමනේ මත ගැටෙන ජලය නිසා මේ තලමමනය වේගයෙන් භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වෙනට මේ තලමමනේ සවිකලා තියෙන අක්ෂය වේගයෙන් භ්‍රමණය වීමෙන් ඒ අක්ෂයක සම්බන්ධ වෙලා තිබෙන විද්‍යුත් ජනකය භ්‍රමණය කර ගැනීමෙන් අපට විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ආවේගී වර්ගයේ තලමමන පිළිබඳව. ආවේගී වර්ගයේ තලමමන ගොඩක් වෙලාවට භාවිතා වන්නේ වැඩි ජල හිසක් සහ අඩු ජල ප්‍රවාහයක් සහිත ස්ථානවල. වෝටර් හෙඩ් එක වැඩි. හැබැයි ගලාගෙන යන ජල ප්‍රමාණය වොලියුම් එක අඩු ස්ථානවලට තමයි ආවේගී වර්ගයේ තලමමන වඩාත් යෝග්‍ය වන්නේ. ක්‍රියාකාරීත්වය සඳහා යොදාගන්නේ විශේෂයෙන්ම ජල පහරේ තිබෙන වේගය තමයි මේ ආවේගී වර්ගයේ තලමමන වල බහුලව භාවිතා වන්නේ. තලමමනේ කැරකෙමෙන කොටස බකට්ටුවක් ලෙස සකසලා තිබෙනවා. මේ බකට්ටුව මතට ජලය වේගයෙන් වැටීමට සලස්වනවා. දැන් මේ ජලය වේගයෙන් වැටීමට සැලැස්වීම සඳහා අපි විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒතර මේ විදිහේ ආවේගී වර්ගයේ තලමමන වලට උදාහරණ තමයි පෙවිල්ටන් වීල් වර්ගය සහ ක්‍රොස් ෆ්ලෝ කියන තලමමන වර්ග දෙක ආවේගී වර්ගයේ තලමමන වර්ග දෙක. මේ වර්ග දෙකෙන් වඩා ජනප්‍රිය වර්ගය වන්නේ පෙවිල්ටන් වීල් වර්ගයේ තලමමනය. අපි බලමු ආවේගී තලමමනයක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මේ ජල රෝධය නැත්නම් තලබමනේ පෙති සකස් කරලා තියෙන වක්‍රාකාර ස්වභාවයකින් බකට්ටුවක් ආකාරයේ. එතකොට මේ ඉන්ලට් එක හරහා පැමිණෙන ජලය නොසල් එකක් හරහා වේගයෙන් මේ බකට්ටුව මතට විදීමට සලස්වනවා. එතන මේ බකට්ටුව මත වේගයෙන් ගැටෙන ජලය තියෙන ප්‍රවේගය නිසා මේ ජනකය භ්‍රමණය වෙනවා මේ ජල පහරේ වේගය නිසා. මේ වේගයෙන් ජල පහරේ ගැටෙනවත් එක්කම මේ ජල රෝධය
මේ ආකාරයට භ්‍රමණය වීමට ලක් වෙනවා මේ මත. මෙහෙම භ්‍රමණය වෙන මේ ප්‍රවේගය නිසා මේ භ්‍රමණය වෙද්දී මේ අක්ෂය සමග සම්බන්ධ කරලා තිබෙන ජනකයේ භ්‍රමණය වීමෙන් තමයි විදුලි බලය නිෂ්පාදනය වන්නේ. පෙවිල්ටන් වීල් වර්ගයේ තලමමණය ගැන අපි තවදුරටත් විස්තර කරමු. දැන් පෙවිල්ටන් වීල් වර්ගයේ තලමමණයක් තමයි අපිට මේ රූපයේ පෙනෙන්නේ. මේ පෙවිල්ටන් වීල් වර්ගය කියලා කියන්නේ ආවේගී වර්ගයේ තලමමණයක්. වැඩි හිසක් සහ අඩු ප්‍රවාහයක් සහිත ස්ථානවල තමයි පෙවිල්ටන් වීල් වර්ගයේ තලමමණ භාවිතා කරන්නේ. මෙයත් විභාගවලදී විතර අහන තලමමණ වර්ගයක්. ගවර්නරය හරහා පාලනය වන ජෙට් මගින් තමයි තලමමණයේ බකට්ටු තුළට ජලය විදීම සිදු කරන්නේ. මේවා තමයි බකට්ටු කියලා අපි හඳුන්වන්නේ. මෙහි භ්‍රමණතල බොකොටු ආකාරයට තනා ඇත්තේ නොසලයේ මගින් විදින ජලය ඒ මත ගැටි දෙපසට විහිදී යාමෙන් ආවේගී බල ඇති කරමින් මෙය හොඳින් භ්‍රමණය වෙන විදිහට තමයි මේ තලබමනේ බොකොටු ආකාරයට බකට්ටු තනා තිබෙන්නේ. තලබමලවර ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි අවධානය යොමු කරමු. මේ තිබෙන්නේ ආවේගී වර්ගයේ තලබමනයක්. ඒ වගේම දෙවනුව තිබෙන්නේ ෆ්‍රැන්සිස් වර්ගයේ තලබඹරයක්. තෙවනුව දක්නට ලැබෙන්නේ ඔබට කප්ලාන් වර්ගයේ තලබමනයක්. පෙවිල්ටන් වීල් සහ ෆ්‍රැන්සිස් සහ කප්ලාන් තලබඹර වල ක්‍රියාකාරීත්වය පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. පෙවිල්ටන් වීල් වර්ගයේ තලබමනයක් වෙතට විකට් ගේට්ටුව ගවර්නරක් මගින් පාලනය වන විකට් ගේට්ටුව මගින් විදුලි ලබන ජලයේ ආවේගී බලය නිසා තමයි පෙවිල්ටන් වීල් වර්ගයේ ජල රෝධයේ භ්‍රමණය වීම සිදුවන්නේ. කප්ලාන් වර්ගයේ තලමමණයක් වෙත අක්ෂීයව ලැබෙන ජල පහර මගින් එහි ජල පහරේ ප්‍රවේගය මගින් තමයි තලමමණය භ්‍රමණය වීම සිදුවන්නේ. මෙයත් බහුලව භාවිතා වන ජල රෝධ. ඊළඟට අපි බලමු ජල විදුලි බලාගාර කොයි විදිහටද වර්ගීකරණය කරන්නේ කියලා. එතකොට ජල විදුලි බලාගාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි ධාරිතාවය අනුව ජල විදුලි බලාගාර වර්ගීකරණය කිරීම. ඒ වගේම ජල හිස අනුව ජල විදුලි බලාගාර අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි පළමුව බලමු ධාරිතාවය අනුව කොයි ආකාරයකද ජල විදුලි බලාගාර වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා. ඉතා අඩු ධාරිතා සහිත ජල විදුලි බලාගාර මයික්‍රෝ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට්ස්. සාමාන්‍යයෙන් ඉතා අඩු ධාරිතා සහිත ජල විදුලි බලාගාරයක නිපදවීමේ විදුලි නිපදවීමේ ශක්තිය මෙගාවොට් 0.1කට වඩා අඩුයි. ඊළඟ වර්ගය තමයි අඩු ධාරිතා සහිත ජල විදුලි බලාගාර මිනි හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට්ස්. මේ බලාගාරයක ධාරිතාවය මෙගාවොට් 1ක් මෙගාවොට් 10ක් අතර පවතිනවා. ඊළඟ වර්ගය තමයි මධ්‍යම ධාරිතා සහිත ජල විදුලි බලාගාර high capacity hydro power plants. ඔබ මේ ඉංග්‍රීසි වචනය හෝ සිංහල වචනය හොඳින් මතක තබා ගන්න. මම ඔබට යෝජනා කරනවා වඩා සුදුසුයි කියලා ඉංග්‍රීසි වචනය මතක තබා ගන්න. මොකද මේ ජල විදුලි බලාගාර වර්ගීකරණය අහුවොත් බොහෝ විට ඔබට ඉංග්‍රීසියෙන් පිළිතුරු සැපීම වඩා පහසු වෙනවා. මොකද මේ සිංහල වචන ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කිරීමේදී විවිධ ආකාරයෙන් පරිවර්තනය කරනවා. නමුත් ඉංග්‍රීසි වචනේ බොහෝ විට වෙනස් නොවන නිසා මධ්‍යම ධාරිතා සහිත ජල විදුලි බලාගාර විදිහට අපි හඳුන්වන්නේ මේ ජල විදුලි ධාරිතාවය මෙගාවොට් 10 මෙගාවොට් 100ක් අතර පවතින ජල විදුලි බලාගාර අපි හඳුන්වනවා මධ්‍යම ධාරිතා සහිත ජල විදුලි බලාගාර ලෙස. ඒ වගේම අවසාන ආකාරය තමයි අධිධාරිතා සහිත ජල විදුලි බලාගාර. අධිධාරිතා සහිත ජල විදුලි බලාගාරයක් කියලා කියන්නේ මෙගාවොට් 100ට වඩා වැඩි ජල විදුලි බලාගාර. අපි ඒව හඳුනනවා high capacity hydro power plants විදිහට. ජල හිස අනුව ජල විදුලි බලාගාර වර්ගීකරණය. අපි බලමු ජල හිස අනුව කොහොමද ජල විදුලි බලාගාර වර්ගීකරණය කරන්නේ කියලා. අඩු ජල හිසක් සහිත බලාගාර low head plants. අඩු ජල හිසක් කියලා හඳුන්වන්නේ ජල හිස මීටර් 15ට වඩා අඩු හෝ සමාන වන විදුලි බලාගාරයක් අපි හඳුන්වනවා අඩු හිස් සහිත ජල විදුලි බලාගාර ලෙස. දෙවෙනි ආකාරය තමයි මධ්‍යම ජල හිසක් සහිත ජල විදුලි බලාගාර. මෙහි ජල හිස මීටර් 15ට වඩා වැඩි මීටර් 70 හෝ 70ට වඩා අඩු වෙනවා. ඒ වගේ ජලාශයක් අපි හඳුන්වනවා medium head plants විදිහට. ඒ වගේම ඉහළ හිස් සහිත බලාගාර high head plants. high head plants විදිහට අපි හඳුන්වන්නේ ජල හිස මීටර් 70වත් මීටර් 250 හෝ ඊට අඩු ජල විදුලි බලාගාර අපි හඳුන්වනවා ඉහළ හිස් සහිත බලාගාර ලෙස.
ඒ වගේම ඉතා ඉහළ හිස් සහිත බලාගාර ලෙස අපි හඳුන්වන්නේ ජල හිස මීටර් 250ට වඩා වැඩි බලාගාර. අපි ඒවා හඳුන්වනවා very high head plants විදිහට. අද අපි වීඩියෝවෙන් සාකච්ඡා කළේ ජල විදුලි බලාගාර යක ජල විදුලිය නිෂ්පාදනය සිදු වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. අපි අද කතා කළා ජල විදුලි බලාගාරයක ප්‍රධාන කොටස් සහ ඒවායේ අවශ්‍යතාවය. ඒ වගේම ජල විදුලි බලාගාරයක භාවිතා වන ජල රෝධ ටර්බයින් වර්ග පිළිබඳවත් අද අපි සාකච්ඡා කළා. ඒ වගේම ජල විදුලි බලාගාර වර්ගීකරණ ආකාර දෙකක් අපි ප්‍රධාන වශයෙන් කතා කළා. එකක් තමයි එහි ධාරිතාවය අනුව, දෙවෙනි ආකාරය තමයි ජල හිස අනුව. මෙම කරුණ ඔබ හොඳින් මතක තබා ගන්න. අද පාඩමට අදාළ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සපයන්න පුළුවන් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා එම ප්‍රශ්න පත්‍රය බාගත කිරීමෙන්. මම හිතනවා ඔබ එම ප්‍රශ්න වලට හොඳින් පිළිතුරු සපයලා අද ලබාගත් දැනුම ඔබ තහවුරු කරගනී කියලා. ඔබ අපි YouTube channel එක මෙතෙක් subscribe කළේ නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. අපේ videos ඔබේ යාළුවන්ට දැක ගන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. අද අපි වීඩියෝවෙන් සමුගන්නවා. තවත් වීඩියෝවකින් නැවත හමු වීමේ අපේක්ෂාවෙන් එතෙක් ඔබට ආයුබෝවන් වාසනාවන්ත සතියක් වේවා.